බලමු මේ JetSprint account එකේ මේ කොහොමද මේ ස්ටුඩන්ට් ලයිසන් එක ඇක්ටිවේට් කරගන්නේ කියලා. මොකද දැන් මේ කට්ටිය දැන් IntelliJ එක ඩවුන්ලෝඩ් කරගනිද්දි තමන්ගේ පර්සනල් මේල් වලින් හරි ස්ලිප් මේල් එකකින් හරි ගිහින් ලොග් වෙලා ඒකේ දැන් වැඩ කරගෙන ගියාට ඒගොල්ලන්ට වෝනින් එකක් එනවා. ඔයගොල්ලෝගේ ටයිම් අර ට්‍රයල් එක දුන්න ෆ්‍රී ටයිම් එක ඉවරයි. ඔයගොල්ලෝ ලයිසන් එක ඇක්ටිවේට් කරගන්න කියලා. දැන් එතකොට ඔයගොල්ලෝ කරගන්න ඕනේ JetSprint ස්ටුඩන්ට් කියලා මෙන්න මේ Chrome එකේ සර්ච් කරාම මේ උඩින් එනවා free education license community support කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන උඩම තියෙනවා for student and teachers කියලා. ඒක සිලෙක්ට් කරලා ඔහොම පල්ලෙහාට ගියාම apply now තියෙනවා. එතන දීලා මෙතනින් ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතනිනුත් ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒකේ මේ යුනිවර්සිටි email address කියන එක යටතේ තියෙන මේ ෆෝම් එක fill කරන්න ඕනේ. එතන උඩ I am a student Sri Lanka undergraduate. ඊට පස්සේ මෙතන yes තියන්න. ඊට පස්සේ මෙතනට ඔයගොල්ලෝගේ ස්ලිප් මේල් එක දෙන්න. දැන් මම මගේ මේල් එක දෙනවා IT දැන් මම මගේ මේල් එකෙන් මේ ඇක්ටිවේට් කරලා තිබ්බේ කලින් මේක නිසා මම දැන් මේ වෙන මේල් එකක් දෙනවා මේ my.sick.lk කියලා දීලා මෙතන ඊට පස්සේ ෆස්ට් නේම් එක දෙන්න. ඊට පස්සේ මෙතන සෙකන්ඩ් නේම් එක දෙන්න. ඔයගොල්ලන්ගේ ඊට පස්සේ මෙතන I have මෙතනට ක්ලික් එකක් දාන්න. ඊට පස්සේ apply for free product කියන එක දෙන්න. ඊට පස්සේ මේ වගේ ඔයගොල්ලන්ට මේ page එක load වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ Outlook එකට යන්න. ස්ලිප් mail එකෙන් ඔයගොල්ලෝ log වෙච්ච Outlook එක තියෙනවනේ ඒකට ගිහින් එතනට ඔයගොල්ලන්ට ඇවිල්ලා ඇති mail එකක්. ඒ mail එක ඇතුලේ ඇති මෙන්න මේ වගේ මම මට කලින් ආව mail එකක් පෙන්නන්න. මෙන්න මේ වගේ මේල් එකක් එනවා. please click this link to proceed කියලා තියෙනවා. ඒ link එක click කරන්න ඕගොල්ලෝ. ඒක click කරාට පස්සේ ඔයගොල්ලන්ට එන ඉන්ටර්ෆේස් එක මම පෙන්නන්නම්. මේ මේල් එකේ ආපු link එක click කරාම ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. get start to use කියලා දීලා මේ ඊට පස්සේ මෙන්න මේ වගේ ඒගොල්ලෝගේ ලයිසන් එක එනවා. ඒක පහින් පල්ලෙහාට ස්ක්‍රෝල් කරන් ගියාම ඊට පස්සේ මෙතන accept දෙන්න. accept දුන්නාට පස්සේ මෙතන මේ වගේ page මේ page එකට එනවා. මෙතන මේ පල්ලෙහා තියෙන continue with email කියන එක click කරන්න. ඉදීලා දැන් ඔයගොල්ලෝ අර activate කරගන්න දුන්න mail එක තියෙනවානේ. ඒ mail එක මෙතනට දෙන්න. කියලා මගේ මේ මේල් එක දෙනවා. දීලා continue දෙන්න. continue දුන්නාට පස්සේ මේ වගේ yet we found your account but the registration has not been completed කියලා වැටෙනවා. මෙතන මේ create password කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ එනවා කෝඩ් එකක්. ආයි Outlook එකට ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ කෝඩ් එකක් Outlook එකේ පෙන්නනවා. ඒ කෝඩ් එක මෙතන ටයිප් කරන්න. ගෙනල්ලා copy paste කරත් හරි. හරි දැන් ඔයගොල්ලෝ මෙතනට ඒ කෝඩ් එක දෙන්න. දැන් මට ආපු කෝඩ් එක මම මෙතනට දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනට පාස්වර්ඩ් එකක් දෙන්න. මම පාස්වර්ඩ් එකක් දෙනවා. මම මෙතනට පාස්වර්ඩ් එක ඔයගොල්ලෝ මොකක් හරි ඔයගොල්ලන්ගේ
පෝස්ට් වෙබ් එකෙන් පාස්වර්ඩ් එක හරි මතක තියාගන්න පුළුවන් පාස්වර්ඩ් එක මෙතනට දෙන්න. දීලා ලොග් වෙන්න. ඊට පස්සේ එතන සේව් දෙන්න. සේව් දීලා තියාගන්න. ඔයගොල්ලන්ට අමතක වෙනවා වගේ නම් ඊට පස්සේ දැන් හරි ඔයගොල්ලෝගේ මේල් එකට මේ වගේ මේ ඔයගොල්ලෝගේ ලයිසන් එක ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. JetBrains Education Pack එක දැන් මේකේ valid through 2026 මාර්තු 28 වෙනකම් valid. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ product එක use කරන්න පුළුවන්. හරි දැන් already ඔයගොල්ලෝ මේ ලයිසන් එක ඇක්ටිවේට් කරගෙන තියෙන්නේ. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ ඔයගොල්ලෝගේ IntelliJ එකට. එතන ගිහිල්ලා ඔයගොල්ලෝ මේ IntelliJ එකේ දැන් මම account එකකින් log වෙලා ඉන්නේ. දැන් මං ගිහිල්ලා ඒක නිසා මං දැන් activate කරපු account එකට log වෙන්න හදන්නේ. මම මෙතනින් ගිහින් registers වල ගිහිල්ලා මෙතනින් මම log out වෙනවා. දැන් මං log වුණ mail එකෙන් මේ log out වෙලා login to JetBrains account වලට ගිහිල්ලා මම දැන් මගේ අර activate කරගත්ත license එක activate කරගත්ත mail එක ආයි මෙතනින් continue with email දීලා මේ ඊට පස්සේ මගේ password එක දෙනවා. දීලා මම log වෙනවා. ඊට පස්සේ authorization successful කියලා වෙනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ ආයි IntelliJ එකට ආවට පස්සේ මෙතන refresh license list කියලා ඔබන් දැන් මේ ක්ලික් කරන්න. ඔයගොල්ලෝ දැන් මේ slit mail එකෙන්ම නම් log වෙලා හිටියේ. ඔයගොල්ලෝගේ දැන් මේ එතන refresh license list කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට refresh වෙලා මෙතන activate කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන close කරලා දාන්න. දැන් ඔයගොල්ලෝගේ මේ JetBrains account එක activate වෙලා තියෙන. දැන් ඔයගොල්ලන්ට වැඩ කරන් ගියයි මේක අවුරුද්දක් ඔයගොල්ලන්ට valid. ඔයගොල්ලන්ට දැන් කිසි කරදරයක් නැතුව ගිහින් project එක open කරගෙන මේ ඔයගොල්ලන්ගේ දැන් WOP project එක තියෙනවා. ඒක create කරලා මෙතන ඔයගොල්ලන්ගේ වැඩ කරන් ගියයි. මෙතන new project යන්න මේ ඔයගොල්ලන්ට project එකේ ඕනනම් file එකක් new project ගිහිල්ලා ඔයගොල්ලෝ දැන් අපි WOP project එකට ගන්න මෙතන ජකාර්තා එක select කරලා මෙතන නම දීලා ඔයගොල්ලෝ project එකේ ඊට පස්සේ මෙතන Java තෝරලා මේ මෙතනට මේ Tomcat server එක මෙතන මේ add කරගන්න ඕනේ download කරලා ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතනින් template එකට web application තෝරලා මේ ටික default මේ එන ටික තියලා මේ next දුන්නාට පස්සේ මේ ටික default ඒ ටිකම තියලා ඔයගොල්ලන්ට project එකක් create කරගන්න පුළුවන්. මේ ඒක අමතර කරුණක් විදිහට කිව්වේ. දැන් ඔයගොල්ලෝගේ license එක activate කරගන්න process එක හරි. දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන් project එක කරන් යන්න පුළුවන්.